දම් රජිනේ හැදුවේ පොඩි කොල්ලෙක් අවුරුදු 20 ගානක් කොල්ල. ඒතර ඌ ඒ කාල සීමාවේදී ඌ එච්චර දෙයක් හිතලා හැම දෙයක් කරා. තව ඉදිරියේදී උන්ට අත දෙන්න ඕන. ආ දැකලා ඇති මොඩිෆයි කරපු බස්. ලංකාවේ ලොකුම ප්‍රශ්නේ දැන්. ඔව් ලොකුම ප්‍රශ්නේ ඒක. බස් වලට මේ වගේ නීතියක් දාලා ලක්ෂ ගාණක් වේදම් කරලා ලස්සනට හදපු බස් ඔය විදිහට අර කෑලි ගලවලා නිකන් ලොරි පොඩියක් වගේ කරනවට කැමති වෙයිද? මිනිස්සුන්ගේ හීන නැත්තම් ඒ කොල්ලන්ගේ හීනයක් වෙන්න නොදී ඒගොල්ලන්ගේ හීන හැබෑ කරගත්ත අවස්ථාවක් ඒ. ඉතින් මම දැක්ක අර පොලිස් නිලධාරීන් කෝචොක් එකට අර මේ බෆල් දානවනේ මේ ඩීජේ මොනවද අර දැකලා නැති ගොබ්බයන්ට හොඳයි ඔය වගේ වචන. එතකොට ඒ මිනිස්සුන්ගේ දරුවෝ යන්නේ අර ලඩි බස් වල පා. අයි උංගලවයි යන්නේ මොකද බෙන්ස් වල BMW වල මොනවාද බං ඒ නිකන් පොලිසිය මොකක්ද ඒ කරපු වැඩේ? රීවිල්ලක් ගන්න කොල්ලෙක් ආසාවට ඌට ලොකු වාහනේ යන්න බැරි. ඌ ඒක අස්සේ ගහන්න පුළුවන් නම් BMW එකේ බැජ් එකද උඩියද බෙන්ස් එකේද ඔක්කොම ගහලා බෆල් ටිකකුත් දාලා. මේ උගේ හීනේ බා. මේ අපේ රටේ දේශපාලුවෝ නැත්තම් ඌන්ට කඩේ යන්නේ උන් මේ අපේ උන්ට හීනට යන්න දෙන්නේ. කොහොමද මේ රටක් දියුනේ? ලස්සන ඒ වගේ හොඳ සැප පහසු සීට් එකක යන්න අපේ මේ අහිංසකයන්ට අවස්ථාවක් නැද්ද ඒ කියන්නේ? ඉස්කෝල ළමයි යනවා නැත්තම් ට්‍රිප් එකක් යන කවුරු හරි බුක් කරනවා. BMW එකක් බෙන්ස් එකක් නැත්තම් මෝටර් හෝම් එකක් බුක් කරන්න බැරි හින්දානේ බං ඒ ළමයි එකතු කරලා බස් එකක් ගන්න. දැන් දම් රජිනේ හැදුවේ පොඩි කොල්ලෙක් අවුරුදු 20 ගානක් කොල්ල. ඒතර ඌ ඒ කාල සීමාවේදී ඌ එච්චර දෙයක් හිතලා හැම දෙයක් කරා. තව ඉදිරියේදී උන්ට අත දෙන්න ඕන.